ජනප්‍රිය සහ ප්‍රසිද්ධ මේ ජනරාජ ස්වාමීතුමා කිව්වන් පස්සේ තමයි ඔබතුමා භූමි දෝෂයක් කරොත් කවදාවත් ඒ භූමියේ තවත් දෝෂ ඉතුරු වෙන්නේ නැහැ. ඒව හැම දෙයක්ම ඉවත් කරනවා කියලා අපි දන්නවා. ඒ වගේම තමයි මේ ස්ථානයට ඇවිල්ලා අපි එනකොටත් මේ ස්ථානයේ යාති කර්මයක් කරමින් හිටියේ. ඒ ඔබතුමා පිළිබඳව ලොකු ගෞරවයක් තියෙනවා. ඇත්තටම ස්වාමීතුමා මේ භූමි දෝෂ කියන දේවල් ඉවත් කළ යුතුමද gedara සුභ සිද්ධියක් ඇති කරන්න? අනිවාර්යයි පුතේ. නැත්තම් මේ භූමි දෝෂය භූමි වල තියෙන දෝෂයක් ඉවත් කරේ නැත්තම් ඒ gedara කිසිම දෙයක් පුතේ හරියන්නේ නැහැ කොහොමදවත්. මොකද එතකොට අර තියෙන දිනුව සම්පූර්ණම නැති වෙලාම යනවා යන්න පුතේ. එහෙමයි භූමි දෝෂයක් කියන්නේ. භූමි දෝෂයක් තියෙනවා නම් පුතේ දිවසක අනිවාර්යයෙන්ම අයනායක දෙවියන් හරහා මම ඒ සියලු කටයුතු අඳුන බලලා හරියාකාර මම ඒ කටයුතු කරලා දෙනවා දරුවන්ට. ඒ ගැන පුතේ කිසිම චකිතයක් හිතේ තියාගන්න එපා. ඒක අනිවාර්යෙන් අපි කරලා දෙනවා. මගේ දරුවන් බය නැතුව කතා කරන්න ඒ හරහා දේවල් කියනවා නම් මම මේ සීල කරුණු කාරණා ඒකලෙසීම මම ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. අපි දැන් මේ කතා කරන්නේ ස්වාමීතුමා මේ නිවසේ තියෙන දියුණුව සම්බන්ධයෙන්. අපි දන්නවා මේ නිවස් වලට මේ දීපල වලට ගොඩාක් ආශාවෙන් බොහෝ අය මිය ගියාට පස්සේ ඔවුන් විවිධ වේශ වලින් සමහරවල්ලාට මේ නිවෙස් වල රැඳෙනවා. මේ භූතයන් විදියට, ප්‍රේතයන් විදියට ඔවුන් ඒ රැඳීමත් එක්කම ඔවුන් මේ ගෙවල් වලට කරනවා හානි. විවිධ අඳුරු බලවේග දියුණුව, gedara දියුණුව අසාර්ථක කරනවා. මෙන්න මේ වගේ දේවල් වලට මේ গুপ্ত විද්‍යාව, මේ গুপ্ত ශාස්ත්‍රය ඔබතුමා දන්න මේ ශාස්ත්‍ර ප්‍රයෝගී කරගෙන සහනයක් අස්වැසිල්ලක් නිවෙස් වලට ගේන්න පුළුවන්. පුළුවන් මාපුතේ. කොහොමද ස්වාමීතුමා එහෙම කරන්නේ? මේ මාපුතේ නිවසක දෝෂයක් ගොඩාක් මහට ගන්නේ ගෙවල් දොරවල් වලට ආශා කරන පිරිසක් ඉන්නවා. එතකොට ඒ අය පුතේ මේ ගෙවල් ජීවිතේ නැතුණාන් පස්සේ මේ ගෙවල් වලට අරක් ගන්නවා. එතකොට අපි කරන්නේ පුතේ ඒවට ඒ ආකාරයෙන් අඳුන බලලා මේ දෝෂය කොහොමද එන්නේ, කොහොමද මෙයා ඉන්නේ, ඒ කරුණු කාරණා ඔක්කොම විමසා බලලා පුතේ අපි මේ සීල දේවල් වලට අපි මේ මන්ත්‍ර විද්‍යාව අනුව අපි ඒ කාර්යයෙන්ම ඒ දේවල් සුද්ධක පහිත කරලා හොද ලස්සනට පුතේ අපි මේ දේවල් කරලා දෙනවා. අපි දන්න ස්වාමීතුමා දැන් ඔය වගේ දෝෂ තියෙනකොටද මේ විවිධ සත්තු ගෙවල් වලට අපි කියමු දැන් එකපාරම ගියක් ඇතුළට කබරගොයෙක් වගේ ආවට පස්සේ මේ වගේ සංකේතවත් කරන්නේ මේ වගේ දෝෂ තියෙනවා කියන කාරණාවද? එහෙමයි පුතේ. ඒ වගේ කබරගොයෙක් එනවා නම් පුතේ නිවසකට එන්නේ විශාල තදබල දෝෂයක් තිබ්බොත් ඒ කියන්නේ පුතේ දේව ශාපයක්, දේව කෝපයක් වගේ තියෙනවා නම් අනිවාර්යෙන් පුතේ කබරගොයෙක් එන්නේ අන්නේ ඒ වගේ සිද්ධියකට. පුතේ ජනරාජ් ස්වාමීතුමා කිව්වට පස්සේ බොහෝ අය මේ වශී කර්ම වලට ඉතාම ප්‍රසිද්ධියක් දක්වනවා කියන කාරණාව අමුතුවෙන් සඳහන් කරන්න දෙයක් නැහැ. දැන් අපි දන්නවා ඔබතුමා වැඩක් කරොත් එහෙම කිරිගහට යනවා වගේ එහෙම ඒ වැඩේ හරියනවා. දැන් බොහෝ වෙලාවට අපි දන්නවා දැන් ලංකාවේ ඉන්න අය වගේම පිටරට අයටත් මේ වගේ අවශ්‍යතාවයන් තියෙනවා මේ වශී කර්ම කරගන්න. වශී කර්ම ඔබතුමා කරන්නේ කොහොමද? මොන වගේ වශී කර්මකද කරන්නේ? පිටරට ඉන්න අයට වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අයටත් අපි උදව් කරන්නේ කොහොමද ස්වාමීතුමා? වශී කර්ම කියන්නේ වශී කර්ම රාශියක් තියෙනවා. වශී කර්ම තුන අපිට නාම වශී බන්ධන, රූප වශී බන්ධන, කාම වශී බන්ධන. ඒ විතරක් නෙවෙයි පුතේ තව නොයෙක් ආකාරයෙන් වශී කර්ම තියෙනවා. 95ක් මුකුතේ මේකේ තියෙන්නේ වශී කර්ම. ඉතින් මේ වශී කර්මය කරනකොට අපි දැන් කෙනෙක් අපි කියමු මෙයා කතා කරන්නේ නැහැ. දුරකථනයටවත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ විදිහ කරනකොට අපි කෙලෙම ගන්න පුතේ රූප වශී බන්ධනයක්. රූප වශී බන්ධනයක් ගන්න. ඒ රූප වශී බන්ධනය අපි පුතේ දසදහස් වාරයක් ජීවම් කරන්න ඕනේ. අද ගොඩාක් සමස්ත වෙද මහත්තුරු පුතේ 108 වාරයක් ජීවම් කරලා දෙනවා. ඇත්තම සත්‍ය මදි පුතේ ඒක. දැන් එන්න මන්ත්‍ර ශාස්ත්‍ර උනත් දැන් ඒක එන්නේ පිරිහිගෙන යන එකක් නෙමේක. හරිද? පිරිහෙන්නේ නැහැ. නමුත් හරියාකාර කරනවා පුතේ මේකේ පිරිහෙන්නේ නැහැ. අද හරියාකාර දැන් තියෙනවා ඒකම පුතේ සටහන් කරලා තියෙනවා මේක 1800 වාරයක් ජප කර යුතුයි. 10800 වාරයක් ජප කර යුතුයි. අනිවාර්යයෙන් මේකට ඒ අවශ්‍ය පුද පූජා, බ්‍රහ්ම පූජා, විෂ්ණු පූජා ඒ හැම දෙයක්ම තිය යුතුයි. ඒ සීල දේ තියෙනවා නම් පුතේ මේක සත්‍ය බලය සත්‍යයි පුතේ. අය පුතේ දින තුනෙන් නම් දින තුනම තමයි පුතේ හරියාකාර කරොත් ඒක වරදින්නෙම නෑ. මම මේ මෙතර කාලයකට පුතේ මම කරලා ඇති මේ ආද්‍යකෙන් ඕනතරම් වශී කර්ම. හැබැයි තව වෙනතුරු පුතේ මට මේක විද මහත්කේ මට මේක හරි ගියේ නෑ කියලා මට කවුරුත් ඇවිල්ලා පුතේ කියලා නෑ. සතුටෙන් ඇවිල්ලා ඒ සීල බාරහාර ඔප්පු කරලා යනවා සීල දෙනා. ඒ බාරහාර ඔප්පු කරලා පුතේ මේ දේවස්ථානෙ පිරිලා තියෙන්නේ. මොකද මගේ වීදි මේ හදාපුවා නෙමෙයි පුතේ. ඒක එක්කනගේ සතුටෙන් කරපු දේවල් මේ ඔක්කොම තියෙන්නේ. ඒ කර්ම කිව්වට පස්සේ දැන් ලංකාවේ
දැන් ස්වාමීතුමා ඔය රට ලංකාවෙන් රට යනවනේ ඊළ සමහරට පවුල මෙහි මේ ස්වාමියා පිටරට අවුරුදු 2-3 හොයාගන්න නැති වෙන අවස්ථාවල් තියෙනවා ස්වාමීතුමා. ඒ වගේම තමයි කාන්තාවුනුත් ගිහිල්ලා ඒ රට වෙනම සම්බන්ධතාවය දාන ලංකාවට එනවා මාසයක් දැක්කම ආපහු යනවා. ඒ ස්වාමියා දන්නේ මේ කිසි දෙයක්. මෙන්න මේ වගේ දේවල් මේ গুপ্ত විද්‍යාව මේ වගේ මේ යంత్ర මන්ත්‍ර වලින් හොයාගන්න පුළුවන් කමක් තියනවාද? වශීකර්ම වලින් හරි වශීකර්ම ඕනේ අපිට ඒකට යම් කිසි ක්‍රමවේදී තියෙනවා අපිට. හැබැයි අපිට දින 21ක යන්න පෙර විදේශගත වෙලා ඉන්නේ ගෙන්නවන්න එහෙම කතා බහ කරන්නේ නැත්නම් මෙයා ගෙන්නවන්න බැරි නම් මම පුතේ පොරොන්දු ලෙසම මම ඕන කෙනෙකුට මම පොරොන්දු වෙනවා පුතේ. මම පොරොන්දු වෙනවා පුතේ මම මේක පොරොන්දු පුතුමාලාට කරලා දෙනවා. මම දින 21ක ඇතුළත ඒ පුරුෂයාදී ස්ත්‍රියද මම මේ ශ්‍රී ලංකාවට ගෙන්නනවා. ඒක වගකීමෙන් ඔබතුමා කියනවා. හැබැයි දින 2-3 4 මම පොරොන්දු ගන්නෙ නැහැ. ඔව් මේ මාත්‍ර විද්‍යාවට පුතේ තියෙනවා සීමාවක්. දින 7 14 21. ඔව්. දැන් එහෙම කෙනෙක් මේ දේවාලයට එනවා නම් ස්වාමීතුමා හම්බෙන්න එනවා නම් මොනවද සාමාන්‍ය අරගෙන එන්න ඕන? තුට්ටු පඳුරු ගේන්න ඕනද? එහෙම නැත්නම් මොනවා හරි දේවල් අරගෙන එන්න ඕනද ස්වාමීතුමා? ඒවට පුද පූජා බඩ බාහිරයි ගොඩාක් තියෙනවා ගන්න. ඉතින් තිරේ දිස්වන දුරකථන අංක ගුරුන් වහන්සේ කියන්නේ ලංකාවේ ඉන්න අයට විතරක් නෙවෙයි පිට රටවල් වල ජීවත් වෙන ඔබට උනත් සේවය ලබා දෙන්න සැදී පැහැදී නිසා ඒ දන්න යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ වගේ මේව උපයෝගී කරගෙන බොහෝ ජනතාවක් බොහෝ අයගේ ප්‍රශ්න විසඳපු ඒ වගේ අයට සුවපත් ජීවිතයක් ළඟා කරගන්න යහපත් ජීවිතයක් ළඟා කරගන්න මඟ පෙන්වපු ගුරුන් වහන්සේ කෙනෙක්. ඉතින් අපි ඒ නිසා තමයි අද දවසේදී අපේ ගෙදර අපි වැඩසටහනට ගුරුන් වහන්සේ සම්බන්ධ කරගත්තේ. අවසාන වශයෙන් අපි ගුරුන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරන ගමන් තවත් මේ වගේ සේවාවන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සමුදෙනවා ආයුබෝවන් කියලා. ආයුබෝවන් ඔබතුමාට.